ළමයිනේ ඒෂියා කප් එකේ ඉන්දියාවයි ලංකාවයි අන්තිමට ගහපු මැච් එක බැලුවාද? බලපු ළමයි දන්නවා කවුරුත් හිතුවේ නෑ අපි ඒ වගේ ගේමක් ගහයි කියලා. කවුරුත් හිතුවේ නෑ. ගොඩක් මිනිස්සු හිතුවේ ලංකාවට අදුන්ට තරමේ ලකුණු 100ක්වත් චේස් කරන්න බැරුව යයි කියලා. එහෙව් ලංකාව නේද? හිතා ගන්න බැරි තැනකට ගේම ගත්තා. නිස්සංග හිතා ගන්න බැරි තරම් ගේමක් ගැහුවා. පුතේ දැනගන්නilla. උඹලට මේ ඉතුරු දවස් කීපෙට 2025 ලෙවල් වලට හිතන්න බැරි ගේමක් ගහන්න පුළුවන්. අනිත් මිනිස්සුන්ට හිතන්න බැරි රිසල්ට් එකක් උඹට දාන්නත් පුළුවන්. මේ දවස් ටික පුතේ මැරිලා වැඩ කරපල්ලා. මේ දවස් ටික වැඩ කරගන්න ඕන ඔයා හරියට හිතලා ඔයා වෙනුවෙන්. මේ දවස්වල ඔයාට වැඩිපුර නිින්ද යන්න බෑ. ඔයාට ගැළපෙන නිදා ගන්න ටයිම් එකක් තියාගන්න. ඔය අනවශ්‍ය කාලය මේ වෙලාවට නාස්ති කරන්න බෑ. පුතේ මේ ඔයා වැඩ කරන ස්පිරිට්ම ටයිම් එක. මොකද ඔයාට මේ වකවානුවේ වැඩ කරන දේවල් ඔළුවේ ටිකක් වැඩිපුර ගැබ් වෙලා තියෙනවා. මොකද එක්සෑම් එකට ළඟ නිසා. ඒ හින්දා පුතේ මේ තියෙන්නේ කිසිම විදියකට ක්ලාස් එකක් ඇතුළතදී වේවා, ගෙදරදී වේවා ටයිම් එක අනවශ්‍ය දේවල්ට නාස්ති කරන්න පුළුවන් වකවානුවක් නෙවෙයි. පැලෙන්න ගේම ගහන්න ඕන වකවානුවක්. මේ දවස්වල වැඩ නොකරන 2025 ළමයි කවදා වැඩ කරන්නද? අවුරුදු ගාණක් තිස්සේ ඔයගොල්ලෝ එඩියුකේෂන් කියලා දෙයක් කරා නම් ඔයාලගේ ජීවිතේ කරපු ලොකුම දේ ඕක. ඔයාලගේ වයස දැන් අවුරුදු 17යි 18යි 19 වයසේ ළමයි. ඔයාලා කරපු ලොකුම දේ ඕක. ඔය ලොකුම දේ තියෙන මෙයින්ම අවුට්පුට් එක ගන්න මේ කාලේ වැඩ නොකරනවා නම් පුතේ කවදා වැඩ කරන්නද? ඒ හින්දා කරුණා කරලා හොඳ ළමයි ටික වගේ මේ ටික වාගේ ඔළුවේට ඔයා දාගන්න දේවල් ටික පුතේ රැඳෙන ඩියුරේෂන් එක ඒකේ ස්ට්‍රෙන්ත් එක වැඩි. ඒකේ හයිය වැඩි. ඒ හින්දා හොඳට බර දාලා හැමදාම ඊට වඩා වැඩක් අද කරන්න, අදට වඩා වැඩක් හෙට කරන්න මේ දවස් ටිකේ ගැළපෙන ටයිම් එකක් නිදාගෙන ගැළපෙන රෙස්ට් එකක් විතර අරගෙන ඉතුරු සියලුම කාලය පාවිච්චි කරලා උඩරම ගැම්මෙන් ගේම ගහලා දාන්න.